අද මං කියලා දෙන්න යන්නේ පහසුවෙන්ම හබලපෙති හදාගන්න විදිය. ඉතින් මේක තමා මගේ පළවෙනි දවස. ඕගලන්ටත් කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා එකතු වෙන්න කියලා සහයෝගය දෙන්න. ඕගලන්ට පුළුවන් මේ ක්‍රමේ බලලා හබලපෙති ඉතාම ලේසියෙන් ගුණදායක හදාගන්න. අපි යමු වීඩියෝ එකට. මුලින්ම හබලපෙති පෙනේරයකට දාගන්න ඕනේ. මේ ආකාරයට පෙනේරයකට දාගන්න ඕනේ. හබලපෙති අපිට අවශ්‍ය ප්‍රමාණය අපිට කන්න ඕන ප්‍රමාණය. ඉතින් මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ටැප් එකකට කියන්නේ ඔයගොල්ලෝ ගෙදර තියෙන ටැප් එකට වතුර මේක මේ පෙනේරයට හොදින්ට වතුර දාන්න. මේ කියන්නේ මේ හබලපෙතියකට හොඳට වතුර වැටෙන විදිහට හොඳට වතුර දාන්න ඕනේ. මේ විදිහට වතුර වලින් පෙගෙන්නම වතුර වලින් හොදන්න. හොදන්න කියන්නේ හාල් හොදනවා වගේ නෙමෙයි නිකන් හොදන්න උඩින් හොදන්න ඔය ආකාරයට හොදින් හොදන්න. ඔය ආකාරයට හොදින් හොදන්න ඕනේ. සාමාන්‍ය උණු වතුරෙන් හේදුවත් කමක් නැහැ. ඔයගලන්ට කැමති විදිහට මේ ආකාරයට තවුලන්න නැහැ. ඉන්පසු පොල් ටිකක් ගන්නවා ආස ප්‍රමාණයට පොල් අරන් ඒකට මේ විදිහට හබලපෙති දානවා. හබලපෙති මේ වගේ මේ විදිහට දැම්මට පස්සේ සීනිත් ආස ප්‍රමාණයට. ඕගොල්ලෝ සීනි කන්නේ නැත්නම් මෙහෙමයි සීනි කනවා නම් ඉතින් සාමාන්‍ය සීනි දැම්මොත් ඉතින් රසයි. එහෙමයි හබලපෙති. ඊට පස්සේ ලුණු ස්වල්පයක් එකතු කරන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ ලුණු සාමාන්‍යයෙන් ඔයාට ගැළපෙන විදිහට ඔයාගේ විදිහට ලුණු දාන්න. ඊට පස්සේ මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට අනා ගන්නවා. හොඳින් අනා ගන්න ඕනේ. හොඳට අනාගත්තම තමයි මේකේ රහ වැඩි වෙන්නේ. මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න.